උඹ මගෙන් පැනලා යන්න නේ. ඒවනම් මේ සියමල ආණ්ඩුවේ බෑ. උඹ ඵලයක් වෙන ආණ්ඩුවකට. අනේ නන්ද අයියේ මේ අනේ ඔය ගණන් ගන්න එපා අයියේ බීලා කරන්නේම මතක නෑ අයියේ මට ඊයේ කරපේව අද මතක නෑ අයියේ බීලානේ කරේ අයියේ ගණන් ගන්න එපා අයියේ ඕවානේ. උඹට ඕවා හිතන්න තිබ්බේ ඊයේ රෑ අර වචන ටික කියන්න කලින්. ඈ මොනවද යන්න කියන්නද අයියේ? ඇයි උඹට මතක නෑ උඹ ඊයේ රෑ බීලා ඇවිල්ලා අපේ ගෙවල් ඉස්සරහ නන්දේ අයියා තරමදිද්දි යට නදින්නේ නෑ කියලා දැන් මුළු ගමටම ඒක ඇයිලා. අනේ අයියේ නන්ද අයියා මේ දෙන්නන්ද අයියේ. අනේ මගුලා මට අදාළ නෑ. කාට් මොකද්ද බං කරන්නේ දැන් ඔබ කිව්වනේ හොඳට රඟපානවා කියලා. ඒකනේ උඹට මත්කඩිත් වහලා දාලා ආවේ. සි මෙලෝ රහන්නේ නෑ බං උඹලා. ඉතින් අයියේ මං හොඳටම කරානේ. මේ පීයෙන් ආයෙකත් මම තාත්තේ කරානේ. ඔව් හොඳටම කරා. යකෝ ඔතනදී මේ පීයෙන් ආයෙනේ තිබ්බේ. තව දෙබදස් කීපයක් තිබ්බා. ඒ ටිකත් කියලා තමයි පීයෙන් ආයෙනේ තිබ්බේ. උඹ සීන් ඔක්කොම පටලවලානේ තියෙන්නේ. ඇයි යකෝ? හරි කමන්නේ. මේ අන්තිම පාර මේ පාර නම් හොඳටම කරන්න ඕනේ. හරි එහෙනම් ගමු ඈ. මම නම් ලෑස්ති අයියේ. හැබැයි මෙයා තමානේ. ඇයි මෙයා මොකද? ඇයි අයියා කිව්වා නේද ටිකක් තාත්තික රඟපාන්න කියලා. ඉතින් මම මුට ඇත්තටම වැන්නා. මොනවද බන් නන්දසේන කරන්නේ?